අයිබෝවන් ඔබ තවමත් ඔබගේ ඇහි ග්ලෝකෝමා කියලා කියන තත්ත්වයේ ඇති වෙන්න යම්කිසි හේතු සාධකයක් තියනවද නැද්ද කියලා නිවැරදිව පැහැදිලිව දැනගෙන නැද්ද? මේ කාරණේ මෙහෙම මතක් කරන්න එක්තරා ප්‍රධාන හේතුවක් තමයි ගෙවි ගිය සතිය ලෝක ග්ලෝකෝමා සතිය හැටියට නම් කරලා තිබුණා. ඒ ගැන විවිධාකාර වැඩසටහන් විවිධ ස්ථානවල කතා කරලා තිබුණත් බහුතර ජනතාව මේ ගැන තියෙන අවධානය අවබෝධය අඩු නිසා මම මේ ප්‍රධාන කරුණු කීපයක් ඔබ වෙතට ගේන්න මේ වැඩසටහනදී කල්පනා කරනවා. එහෙමනම් දිගටම අපිත් සමග රැඳී ඉඳමින් වෙන කිසිම වීඩියෝ එකකදී කතා කරලා නැති ග්ලෝකෝමා ගැන ඔබ දැනුවත් යුතු කරුණු 5ක් ගැන අපි අද කතා කරනවා. ඔබ හොඳින්ම දැන් දන්නවා ඇක්ලෝ කියලා කියන මේ නාමය යටතේ ඔබට ඇහි නිවැරදි පෙනුම ආරක්ෂා කරගන්න වැදගත් වෙන විද්‍යාත්මක කරුණු අපි ඔබ වෙතට රැගෙන එන බව. ඔබ තවමත් මේ කරුණු දැන ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් අක්ෂි විද්‍යා ශාස්ත්‍රයේ රැඳී ඉඳමින් මා ලබාගත් අත්දැකීම් හරහා ඔබටත් ඔබගේ ඇස් පරීක්ෂාවක් සිදු කරගෙන යම්කිසි ආකාරයක තියෙන තත්වයකට නිවැරදි විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පල්ලෙහා තියෙන WhatsApp අංකය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ අක්ෂි පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා අවස්ථාව ඔබට ලබා ගන්න පුළුවන්. බොහෝ අය දැනුවත් වෙලා තියෙන ආකාරයට හිතාගෙන ඉන්න දෙයක් තමයි ග්ලෝකෝමා කියලා කියන රෝගී තත්වය සඳහා තමන් ඇස් පරීක්ෂාවකට යොමු වෙන්න ඕනේ යම්කිසි ආකාරයේ වයස් පරතරයක් නැත්නම් වයස් මට්ටමක් පහු කරාට පස්සේ කියලා. ඒ කාරණේ වැරදි කියලා කියන එක තමයි මම අද මේ වීඩියෝ එක හරහා ඔබට ඉදිරිපත් කරන්න ඕන කරුණු වලින් ප්‍රධාන තේමාව වෙන්නේ. මම අද ඔබට ඉදිරිපත් කරනවා යම්කිසි ආකාර වයස් සීමාවන් සහ අවස්ථාවන් 5ක්. අන්නේ අවස්ථාවන් පසු කර යන කෙනෙක් නම් ඔබත් ඇස් පරීක්ෂාවක් සිදු කරගන්න ගමන් ග්ලෝකෝමා කියලා කියන රෝගී තත්ත්වයේ යම්කිසි අවදානමක් Tamanට තියෙනවද කියලා තමන්ගේ සායනිකයා ලවා හෝ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලවා දැනුවත් වෙන එක ඔබගේ අනාගතයේ පෙනුම සුරක්ෂිත කරගන්න ඔබට ඉතාමත් වැදගත් වෙන කාරණයක් බව අමතක කරන්න එපා. නමුත් බොහෝ අවස්ථාවල සාමාන්‍ය වැඩිපුර දෙනා තමන්ගේ ප්‍රාථමික මට්ටමේ පවතින ඇහි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ අක්ෂි සායනික වේදිකයෙකු වෙත. ඉතින් ඒ වගේ කෙනෙක් හරියට නිවැරදිව ඇහක් පරීක්ෂා කළ මේ තත්ත්වය හඳුනා නොගත්තොත් යම්කිසි ආකාරයේ පෙනීමේ ආබාධයක් කණ්ණාඩියෙන් විතරක් සම්පූර්ණ කරලා ඔහුව පිටත් කරොත් එහෙම මේ ආබාධය හරියට අඳුර ගන්න තියෙන පළවෙනි අවස්ථාවම මග ඇරෙනවා. ඒ නිසා ඔබ හරියටම දැනගත යුතුයි තමන්ගේ මූලික ඇස් පරීක්ෂණය කවුරු වෙතට යොමු වෙලා කුමන තත්ත්වයේ යටතේ මොන වගේ අවස්ථාවන්වලදී තමන් මේක ලබාගත යුතුද නැද්ද කියලා කියන එක. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ ග්ලෝකෝමා කියලා කියන එක මූලික අවස්ථාන් 5ක් යටතේ වර්ග කරලා ඒවා හඳුනා ගැනීම සඳහා අපි පරීක්ෂාවකට යොමු වෙන්න ඕනේ කොහොමද කියලා කියන එක මම මේ වීඩියෝ එකේදී ඔබට විස්තර කරනවා. ඒකෙන් පළවෙනි අවස්ථාව තමයි primary open angle කියලා කියන සාමාන්‍ය ග්ලෝකෝමා අවස්ථාව හඳුනා ගැනීම සඳහා ගොඩක් වෙලාවට අක්ෂි පරීක්ෂණයකට යොමු වෙන්න කියලා ගොඩක් අය දැනුවත් වෙලා තියෙන්නේ වයස අවුරුදු 40 හෝ 40 ඉක්මවා යමින් පවතින අවස්ථාවක. මේක යම්කිසි ආකාරයක වැරද්දක් තියෙනවා. මොකද අවුරුදු 40ක් 50කට කිට්ටු වෙගෙන එනකොට තමයි සාමාන්‍ය ලෙඩ රෝග ප්‍රමාණයක් මිනිස්සුන්ට හැදෙන්න වැළඳෙන්න පටන් ගන්නෙ. ඩයබටික් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ ඒවා එනකොට තමයි ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ග්ලෝකෝමා කියලා කියන එකත් අද කාලේ වැඩිපුර කතා කරන්න පටන් ගන්නෙ. මේක මේ විදිහට පරීක්ෂා කරන්න අවුරුදු 40 වගේ කාලෙදී යොමු වෙන එක හොඳයි. මොකද මේ වෙලාවේදී 40 ඇඳිරිය කියලා කියන එක ඇහැට බලපෑමකුත් ඇති වෙන නිසා. නමුත් මීට කලින් අවස්ථාවවලදීත් යම්කිසි ආකාරයේ සොයා බැලීමකින් යුක්තව මේ සඳහා යොමු යුතු අවස්ථා තියෙනවා කියලා මම ඊතුරු අවස්ථා 4දී ඔබට පැහැදිලි කරන්නම්. මේකේ දෙවෙනි අවස්ථාව විදිහට අපිට කතා කරන්න පුළුවන් angle closure glaucoma කියලා කියන තත්වය. එහි තියෙන විවිධ ස්තරවල පටක අතර ගැඹුරු අඩුවීම නිසා වැළඳෙන යම්කිසි ආකාරයේ විශේෂ glaucoma තත්වයක්. ඔබ විශේෂයෙන්ම කාන්තාවක් නම් ඒ වගේම ඔබගේ දුර පෙනීම වේගයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවක් තියෙනවා නම් තවත් විශේෂ අවස්ථාවක් හැටියට ඔබ අවුරුදු 40 පහු කරගෙන ගියත් ඔබට ඊටාම හොඳින් දුර පෙනීම සහ ළඟ පෙනීම කියලා කියන එක හොඳින් නඩත්තු කරගෙන යන්න හැකියාව තියෙනවා නම් ඔබ මේ වගේ දෙයකට පරීක්ෂා කිරීම සඳහා සැක කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට අමතරව තවත් සමහරක් අවස්ථාවක් තමයි හැන්දෑ වේගෙන හවස් වේගෙන එනකොට එන මද ඔළුවේ කැක්කුම. ඒ වගේම තවත් සමහරක් වෙලාවට ඇහි වටේ ඇතිවෙන යම්කිසි ආකාරයක කැක්කුම ගතියක් වගේ තත්ත්ව එනොත් මේ වගේ ග්ලෝකෝමා තත්ත්වයක් තියෙනවා කියලා සැක සහිතව පරීක්ෂණයකට යොමු යුතු කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ශල්‍ය වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයන් අනුව සහ ප්‍රතිකාර ක්‍රමයේ අනුව තුන්වෙනිවට කතා කරන්න තියෙන ග්ලෝකෝමා වර්ගය තමයි අපි කියනවා secondary glaucoma කියලා. යම්කිසි දීර්ඝ කාලයක් තිස්සේ ස්ටීරොයිඩ් වර්ගයට අයත් වෙන ඖෂධ භාවිතා කරමින් ඉන්න කෙනෙක් නම් ඒ වගේම ඊටමත්ම තදින් මේරු කැටරැක් නැත්නම් සුද කියලා කියන තත්වයේ තියෙන කෙනෙක් නම් ඒහා සමානවම වයස් භේදයකින් තොරව තවත් සලකා බැලිය යුතු අවස්ථාවක් හැටියට රුධිරග්‍රාහී පටල ප්‍රදාහය එහෙම නැත්නම් අපි කියන UITs කියලා කියන තත්ත්ව තියෙන කෙනෙක් නම් ඒ වගේම ඇහැට යම්කිසි ආකාරයක අනතුරක් තැලීමක් වගේ සිදුවෙලා තියෙන අවස්ථාවක් වගේම අපි කියනවා වැස්කියුලර් ඩිසීස් එහෙම නැත්නම් දියවැඩියා වගේ රුධිර වාහිනී ආශ්‍රිතව ඇති වෙලා තියෙන රෝගී තත්ත්වයක් වැළඳිලා තියෙන කෙනෙක් නම්
ඔබ මෙන්න මේ කියලා කියන ග්ලෝකෝමා තත්ත්වයේ ඇති වෙන්න යම්කිසි ආකාරයකින් හැකියාව තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මීළඟට සඳහන් කරන හතරවෙනි කාරණය තමයි ඔබ ඊ타මත්ම වැදගත් අවධානයකට යොමු කරලා සලකා බැලිය යුතු කාරණේ වෙන්නේ. කිසිම වයස් භේදයකින් තොරව මේ කාරණේ හැමදිනාටම බලපාන්න පුළුවන් නිසා මේක ඊ타මත්ම වැදගත් වෙන කාරණේ හැටියට මම සඳහන් කරේ ඒකයි. යම් කිසි කෙනෙක් ඔබ දන්න ආකාරයට ෆැමිලි හිස්ටරියක් නැත්නම් තමන්ගේ පවුල් පසුබිමක තියෙනවා නම් ග්ලෝකෝමා කියලා කියන රෝගී තත්ත්වයක් ඇති වෙලා හිටියා කියලා. අන්න ඔබ මේ සඳහා පරීක්ෂා කරගත යුතු අනිවාර්ය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබේ දරුවා හෝ එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක් ඊටම ඝනකම කණ්ණාඩි භාවිතා කරනවා නම් නැත්නම් දුර පෙනීමේ අඩුපාඩු තියෙන කෙනෙක් නම් ඒත් මේ කියන රෝගී තත්ත්වය සඳහා පරීක්ෂා කර ගැනීම අනිවාර්ය කාරණයක් වෙනවා. ඒ වගේම කලින් කාරණේදී සඳහන් කරපු යම් කරුණුත් මේකට එකතු කරලා වයස් භේදයකින් තොරවම ග්ලෝකෝමා සඳහා ඇස් පරීක්ෂා කර යුතු අය හැටියට එහෙමත් නැත්නම් ඔබ මිග්‍රේන් කියලා කියන රෝගී තත්ත්වයට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබන කෙනෙක් නම් මෙන්න මේ කියන තත්ත්වය යටතේ ග්ලෝකෝමා සඳහා පරීක්ෂාවක් කර ගැනීම සඳහා යොමු යුතු කෙනෙක් බවට ඔබ පත් වෙනවා. මේ කියන කරුණු හතර ගැන සලකලා බැලුවට පස්සේ Tamanට අවබෝධ වෙන්න ඕන ග්ලෝකෝමා කියලා කියන තත්ත්වයට Taman ඇස් පරීක්ෂාවක් කරගන්න ඕනද නැද්ද කියලා කියන කාරණේ වැඩිපුර වගකීමක් Tamanට ලැබෙන බව අනිවාර්යයෙන්ම. නමුත් මම ඊළඟදී සඳහන් කරන්න යන කාරණේ එහෙම නැත්නම් අපි කියන congenital glaucoma කියලා කියන එක බොහෝ වෙලාවට primary නැත්නම් මුල් අවස්ථාවේම යම්කිසි ආකාර වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය තුළට ලක් වෙන නිසා බොහෝ වෙලාවට මග ඇරෙන්න තියෙන අවස්ථා ඊටාම අඩු වෙනවා. ඒ වගේ congenital නැත්නම් උපතෙන්ම glaucoma තත්ත්වයක් තියෙන අයට බාහිරින් දැක්කම අඳුන ගන්න තියෙන පළවෙනි ලක්ෂණය හැටියට විශාල ඇස් පිහිටා තිබීම මූලික ලක්ෂණයක් හැටියට සැලකන්න පුළුවන්. ඒ වගේ මේ දරුවන්ගේ ගොඩක් වෙලාවට අපි දකින්න ලැබෙනවා ආලෝකයට තියෙන දැඩි සංවේදීතාවය. ඒ වගේම මේ කෝණියාව එහෙම නැත්නම් ඉස්සරහා තියෙන මේ විනිවිද පෙනෙන පටලේ යම්කිසි අඳුරු ස්වභාවයක් ඇති වෙලා තියෙන තත්ත්වත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම කඳුරු ගලන ස්වභාවයනුත් මේත් එක්කම එකට ඇති වෙලා තියෙන නිසා මේ වගේ තත්ත්වයක් යම්කිසි ආකාරයේ පුංචි ළමයෙක්ගේ හෝ දකින්න ලැබෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂණයක් වෙතට යොමු කරලා ග්ලෝකෝමා කියලා කියන තත්ත්වය ගැන සැකසහිතව ඒ පරීක්ෂණයට යොමු වෙන එක තමයි වැදගත් කාරණේ වෙන්නේ. බොහෝ වෙලාවට මේ අවස්ථාවන් දරුවෙක් ඉපදිච්ච මුල් මාස කිහිපය තුළම දකින්න ලැබෙන නිසා ඒ අදාළ වෛද්‍යවරුන් විසින් ගොඩක් වෙලාවට අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වෙත මේ ළමයින් යොමු කිරීම සිදු වෙනවා. ගොඩක් වෙලාවට අඩු බර තත්ත්වයන් යටතේ උපදින ළමයින්ටත් මේ වගේ තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා පරීක්ෂණයකට යොමු කර යුතු අවස්ථාවක් වෙනවා. මේ ග්ලෝකෝමා කියලා කියන රෝගී තත්ත්වය යම්කිසි කෙනෙකුට තියෙනවද ඔහුට මොන අවස්ථාවේද ප්‍රතිකාර කරන්න ඕන කියලා කියන මූලික වගකීම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් තමයි සිදු කරන්නේ. නමුත් බොහෝ අවස්ථාවල තමන්ගේ ඇහි තියෙන යම්කිසි ආකාරයේ ප්‍රශ්නයකට විසඳුම් සොයන්න මූලිකව අක්ෂි සායනික වේදිකයෙකු වෙත යොමු වෙන නිසා ඒ වගේ කෙනෙක්ගෙන් තමන්ගේ මේ වගේ ප්‍රශ්නයකට ප්‍රාථමික මට්ටමේ උපදේශයක් අරගත්තට පස්සේ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු කරගෙන තමන්ට අවශ්‍ය කරන වැඩිදුර ප්‍රතිකාර ක්‍රමය ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඕන ග්ලෝකෝමා කියලා කියන තත්ත්වයේ වෙනුවෙන් ඇහැ පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා වයස 40 වෙනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. මම අර කලින් කියපු අවස්ථාවවලදී යම්කිසි ආකාරයකින් එකක් හෝ ඔබගේ ෆැමිලි එක හා සම්බන්ධ වෙලා තියෙනවා නම් නැත්නම් ඔබගේ අසල්වැසියන් හා දක්නට ලැබෙනවා නම් ඔවුන් මේ සඳහා අක්ෂි පරීක්ෂණයක් වෙතට යොමු කිරීම ඔබේත් මගේත් වගකීම වෙනවා. සාරාංශයක් හැටියට ගත්තාම යම්කිසි කෙනෙක්ගේ ෆැමිලි හිස්ටරියක් තියෙනවා නම් ග්ලෝකෝමා තියෙන කෙනෙක් ඉන්න ඒ වගේම ඊටාත්ම අධික වශයෙන් දුර පෙනීමේ ආබාධයට ලක් වෙලා ඝනකම කණ්ණාඩි දාන කෙනෙක් නම් එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ස්ටීරොයිඩ් වර්ගයට අයත් වෙන ඖෂධ භාවිතා කරන කෙනෙක් නම් ඔහු මේ ග්ලෝකෝමා සඳහා පරීක්ෂණ වෙත යොමු යුතු කෙනෙක් බව අනිවාර්යෙන් ඔබේ අවධානයට යොමු යුතු කාරණයක් වෙනවා. මේ වීඩියෝ හරහා ඔබ ලබාගත් කරුණු ඔබගේ නිවැරදි පෙනුම ආරක්ෂා කර ගැනීම සඳහා වගේම ඔබ දන්නා කියන අයගෙත් මේ වගේ තත්ත්වයන්ගෙන් වළක්වා ගැනීමට මේ කරුණු උපකාර කර ගන්න කියලා ඔබට මතක් කරන ගමන්ම තවත් මෙවැනි වූ අලුත් කරුණු වලින් සමන්විත නව වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.